ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2026 දී පැවැත්වෙන නියමිත සියලුම තරඟ පිළිබඳ තරඟවාර දෙකක් තියෙනවා. එකක් පළවෙනි එක තමයි ශ්‍රී ලංකාව ඉන්දියාවේ සංචාරයේ යෙදෙනවා. ඒ වගේම ඉන්දියාව ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙනවා. ඉතින් අපි ඒ ගැන වැඩිදුරටත් මගේ වීඩියෝස් බලන කීප දෙනෙක්ගෙන් පොඩි කාරණා කෙල්ලීමක් තියෙනවා. මගේ වීඩියෝස් වල තියෙන අඩුපාඩු මොනවාද කියලා ඔයගොල්ලෝ පුළුවන් නම් මට පුළුවන් උදව්වක් වශයෙන් ඔයගොල්ලන් කරන්න කමෙන්ට් එකක් දාන්න මොනවද තියෙන අඩුපාඩු කියලා. ඉතින් thank you very much ඔයාලගේ support. ශ්‍රී ලංකාව ඉන්දියාවේ සංචාරයේදී එක් දින තරඟ තුනක් ඒ වගේම 20 තරඟ තුනක් ක්‍රීඩා කිරීමට නියමිතයි. මෙහිදී පළවෙනි එක් දින තරඟයේ 2026 දෙසැම්බර් 13 පස්වරු 2ට දිල්ලිවල, දෙවෙනි එක් දින තරඟයේ 2026 දෙසැම්බර් 16 පස්වරු 2ට බැංගලූරු වල, තුන්වෙනි එක් දින තරඟයේ දෙසැම්බර් 2026 දෙසැම්බර් 19 පස්වරු 2ට අහමාබාද් වල. 2020 තරඟාවලියේදී පළවෙනි 2020 තරඟයේ 2026 දෙසැම්බර් 22 පස්වරු 7ට රාජ්කෝට් වල, දෙවෙනි 2020 තරඟයේ 2026 දෙසැම්බර් 24 පස්වරු 7ට චුටාක් වල, තුන්වෙනි සහ අවසාන 2020 තරඟයේ 2026 දෙසැම්බර් 26ම ඉන්දියාවේ ශ්‍රී ලංකා සංචාරයේදී ප්‍රධාන වශයෙන් ටෙස්ට් තරඟ දෙකක් පමණ ඊට අමතරව 2020 තරඟ තුනක් පවත්වාගෙන නියමිත තියෙන. ඒ සම්බන්ධව නිල දින වශයෙන් අපිට තොරතුරු ලැබී නැහැ. 2020 තරඟ තුන විශේෂයෙන්ම පැවැත්වීම නියමිත වෙලා තියෙන්නේ දිට්ඨ ආපදාව හේතුවෙන් අපේ රට ආධාර පිණිස තමයි 2020 තරඟාවලිය සංවිධානය කරන්නේ. එපමණයි අද අපි ගිහිල්ලා. ජය සුබ දවසක්.